කියන්නේ පිරිමි ළමයින්ට සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ඔයාලගෙන් එම ලොකු සපෝට් එකක් ඕනේ නැහැ. උන් ඕන දෙයක් තනියෙන් කරනවා. පිරිමි ළමයින්ට ගොඩක් වෙලාවට ඕන වෙන්නේ ඉමෝෂනල් සපෝට් එකක්. සමහර ලාවට එයා ඔයා ගාවට ඇවිල්ලා ඔයා ගාව විනාඩි 2යි 3යි උපරිම විනාඩි 5යි ඕන. මොකක් හරි දෙයක් කතා කරන්න. සමහරට වගේ මූණ බලලා යන්න. ඒ වගේ චූටි දෙයක් විතරයි පිරිමි කෙනෙක්ට ගොඩක් වෙලාවට ගෑල් ළමයකින් ඕන. බහුතර ගෑල් ළමයි ගත්තොත් එහෙම එයාලට රීඩ් කරගන්න බෑත් මේ පිරිමියාට තමන්ගේ මොනවද ඕන කියලා. කොතන හරි තැනකදී එයාගේ වෙන පුංචි හරි ෆෝල්ට් එකකට මොනවා හරි එකට එයාට බ්ලේම් කරලා එයාගේ හිත බිඳලා ගියොත් එහෙම සමහර වෙලාවට එයාගේ පක්ෂපාතීත්වය කියන කින්ද මුළු ජීවිත කාලෙම වත් එක්ක ඉන්න පුළුවන්. ඒකේ ඩවුට් එකක් නැහැ. එයා ඔයාට කන්න දෙයි, එයා ඔයාට බොන්න දෙයි, එයාව බලාගනි, එයා ඔයා වෙනුවෙන් ෆයිට් කරයි. කවදාවත් පිරිමි ළමෙක් තමන්ගේ ආත්මය කියන එක, තමන්ගේ හදවත කියන එක ජීවිතේටවත් අය ඔයා ඉස්සරහ 100% ඕපන් කරන්නේ නැහැ. මොනම ගෑල් ළමෙක් තමන්ගේ කොල්ලට හරි සපෝට් එකක් දෙනවා නම් මතක තියාගන්න එයා මුළු ලෝකෙමවත් ආගාවට ගෙනවා. කොල්ලෝ ප්‍රශ්නේ තියෙන්නේ එයාලා කියන්නේ සමහරලාට පිරිමි තමන්ගේ ඩැමේජ් වුණාම ඉන්ටර්නලි තමන්ගේ අභ්‍යන්තරයෙන් ඩැමේජ් වුණාම කොල්ලෝ එක පෙන්නන්නේ. ඒක හිතේ තියාගෙන ඉන්නවා. කියන්නේ මොකක් හරි වෙච්ච ගමන් පොඩ්ඩ දැක්කම හූ කියන ගෑනු භාග වගේ පිරිමිත් තියෙන. හරි පිරිමි එහෙම හැම එකටම කෑ ගහන්නේ නැහැ. උන් හැබැයි මතක තියාගන්න. එයා මතක තියාගත්තොත් වගේ සවුත් පොයින්ට් ගොඩක් එතනින් එහාට සමහරට එයා හිටියත් ඔයාට අර ඔයාගේ හිතේ තියෙන ෆැන්ටසි ආදරය කියන එක හොයාගන්න අමාරුයි.